අයිබෝන් යාළුවෝ කොහමද? චූටි ප්‍රශ්නයක් කතා කරන්න ආවේ. මේ දවස්වල හැමතැනම ගොවි උද්ඝෝෂණ තියෙනවනේ. මේ ගැන ගොවියා දිහා වෛරයෙන් බලන්න එපා. ගොවියා රාජ්‍ය සේවකයා වගේ මනුස්සත් හම්බ කරන මිනිස්සු වගේම සාධාරණ ඉල්ලීමක් තමයි කරන්නේ. රාජ්‍ය සේවකයාට පඩි වැඩි වුණොත් මොකද වෙන්නේ? එයාට කන්න බොන්න නැති වෙනවා. මොකද ණයතුරුස් වැඩි වෙනවා. ඒ වගේ ඔය හැම අංශයක්ම එහෙම තමයි. Tamanට ලැබෙන ආදායම අඩු වෙනකොට හැම කෙනෙකුටම ওই ප්‍රශ්නේ ඇති වෙනවා. ඉතින් ගොවියට අද වෙලා තියෙන්නේ Taman මේ ටික නිෂ්පාදනය කරලා තියෙනවා. විශාල මුදලක් වැය කරලා. දැන් දන්නවනේ. එතකොට වියදම කොහොමද කියලා. සමහම් පැකට් එක ඉන්ධන මිල ඉහළ යනවා කියනකොට ඊළඟ මාසේ ඉන්නේ රුපියල් 10ක් වැඩි වෙලා. හැබැයි සමහම් පැකට් එක මිල වැඩි උනේ ඇයි කියලා කවුරුත් අහන්නේ නැහැ. කිසිම කෙනෙක් අහන්නේ නැහැ. එතකොට ඉන්ධන මිල ඊළ ගියා කියනකොට බස් සංගම් කියනවා හෙට ඉඳන් මෙච්චරක් වැඩි. ටීවීල් සංගම් කියනවා මෙච්චරක් වැඩි කියලා. ඒ කවුරුත් ඒක අහන්නේ නැහනේ. එළියට පැනලා ඒක වැඩි ඒක මෙච්චර වැඩි කවුරුත් කතා කරන්නේ. හැබැයි ගොවියා වී වලට සාධාරණ මිලක් ඉල්ලනකොට ඒකට කෑ ගහනවා. අපි බත් කන්නේ නැද්ද යකෝ කියලා තමයි කෑ ගහන්නේ. ගොවියා මුකුත් නෑ ආයෙත් මොනේ කැත්ත තියාගත්ත මාළු වගේ ගොවියා කපනවා ඉවරයක් නෑ. එහෙම කරන්න එපා. මොකද ගොවියා ඉල්ලන්නේ සාධාරණ ඉල්ලීම. නිෂ්පාදන වියදම ඇරලා ලාභයක් තියලා දෙනවා නම් හෙට උදේ ඉඳලා හරි නිෂ්පාදනය කරන්න යන්නේ රුපියල් 50යි නම් රුපියල් 30ක් ලාභ තිබ්බනම් ගොවියට. නිසා මේකට උත්තරේ තියෙනවා. උත්තරේ ගැන කවුරුත් කතා කරන්නේ නැහනේ. මේකට කෑ ගහන්න මොකුත් නෑ. අපි දන්නවා වැඩිපුරම රටේ ඉන්නේ සහල් පරිභෝජනය කරන ජනතාව. ඒගොල්ලන්ට සාධාරණයක් වෙන්න ඕන. එයාලට වැඩි මිලට හාල් කන්නත් බෑනේ. ඒකත් අපි දන්නවා. ඉතින් ඒ නිසා ඒකට උත්තරේ තියෙන්නේ මේ කෑ ගහනවත් මේක බයිනවත් මෙහෙම එක නෙවෙයි තියෙන්නේ. එහෙම බැලලා හරියන්නේ නෑ. ඒකට උත්තරේ තමයි තියෙන්නේ වී නිෂ්පාදන මිල අඩු කරන එක. ඒකට විද්‍යාත්මක ක්‍රමවේද ගෙනල්ලා වී නිෂ්පාදන මිල අඩු කරන්න ඕනේ. එහෙමනම් මේ රුපියල් 30000ක් පොහොර සහන ආධාරය දුන්නා කියලා ගොවියා කැත්තේ තියාගත්ත මාළු වගේ කපන්න හදන්න එපා. රුපියල් 30000 කියන්නේ පොහොර මිටි 2යි. පොහොර මිටි 8ක් විතර ඕනේ කුඹරකට. එතකොට තෙල් පොහොර බිත්තරි මේ හැම දෙයක්ම මිලයිනේ. මේ හැම දෙයක්ම ගහලා මාස 3මාරක් 4ක් බලාගෙන ඉඳලා අලි රැකලා නේද රැයලිනකන් නිදි මරලා මේ විදිහට තමයි මේ වී ටික ගේන්නේ. ඉතින් ඒ නිසා රටහාල් වලට මාකට් එකක් දෙන්න ඉස්සෙල්ලා රටේ වී වලට මාකට් එකක් දෙන්න ඕනේ. මොකද මේ මාකට් එකක් දෙනකොට ගොවි පවුලත් එක්ක ජීවත් වෙනවා. එතකොට රටේ ගොවිතැන ඉහළට එනවා. ගොවිතැන වලලා දාලා ගොවියා වලලා දාලා රටක් ගොඩ ගන්න බෑ. මොකද මේ රට කෘෂිකාර්මික ආර්ථිකයකින් හිපි රටක්. එතකොට මේ රට ගොඩ ගන්න නම් කෘෂිකර්මාන්තයට මුල් තැන දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ගොවිතැනට අවශ්‍ය සියලු දේ මිල අඩු කරත් තමයි නිෂ්පාදන මිල අඩු කරත් තමයි මේකට හොඳම උත්තරය. ඉතින් ඒ නිසා නිෂ්පාදන මිල අඩු කරන තැනකට ගියොත් කාටවත් කෑ ගහන්න දෙයක්වත් නැහැ. ගොවියට උද්ඝෝෂණ කරන්න දෙයක්වත් නැහැ. අනික මේ වෙලාවේ හොඳම කතාව තමයි ගොඩාක් ගොවියෝ වී මිලයයි කියලා හිතාන ගෙවල් වල වී තියාගෙන ඉන්නේ. දැන් ওই මොදලාල්ලා ගැන මේ ළඟ වී තියනව නැත්තේ නෑ. මොදලාල්ලා ළඟ වී තියනවනේ. ඒගොල්ලෝ සල්ලි වලට හැබැයි හුඟක් ගොවියෝ ළඟ මේකට වී තියනවා. ඒ වී තියන ගොවියා තමයි ඔය කතා කරන්නේ. ඉතින් හැම කෙනෙක්ගේම ගෙවල් වල වී තියනවා නෑ. අපි ගෙවල් වල තියෙනවා අපි කැමරට තියාගත්තේ වී ටික. මේ සමහර ගොවියන්ට තියෙනවා හැකියාව තියෙන ගොවියෝ වී ටික ගෙදර තියාගෙන. ඉතින් ඒගොල්ලෝ හරි අමාරුයි වෙట్లా ඉන්නේ. ඉතින් ඒ නිසා ලඩ්ලි මහත්තයා දන්සල් දුන්නට හැම ගොවියෙකුටම දන්සල් දෙන්න බෑ. මතක තියාගන්න. අඩුවට නේද හාල් වී ටික දෙන්න බෑ. වැඩි වියදමක් කරලා අඩුවට වී ටික දන්සල් දෙන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඉතින් එහෙනම් ඒ කතාව කිව්වේ ඔයාලට ගොවියා ගැන අනුකම්පා කරන්න කියනවා නෙවෙයි අනුකම්පා කරන්න එපා. කාගේවත් අනුකම්පාවක් ගොවියාට ඕනේ නැහැ. මොකද ගොවියා හරි දක්ෂයි, හරි සූරයි. වගාවට අවශ්‍ය දේ තියෙනවා නම් ගොවියා හොඳට වගා කරනවා. අනුකම්පාවකට ලක් වෙන්න ඕනේ නැහැ. ඒ හින්දා අපි කියන්නේ සාධාරණේ තමයි ලැබෙන්න ඕනේ ඒ ගොවියාට. ඉතින් ඒ නිසා ඒකම අද දවසේ ගේනවා මේ මම ඉන්න තැන ඔයාලට පේනව නේද? මේ මමත් ගොවියෙක්නේ. මේ ඔලිවෙත් වදිනවා මේ. අඹ. ඉතින් ළඟට ගෙනල්ලා පෙන්නන්න මේ බලන්න. මේ අඹ මේ. මේ දැන් මේ ගහේ මීදිලා මේ. මේ ගහේ ඉදිලා. මේ බලන්න. පේනව නේද? මේ. ගහේ ඉදිලා අඹ. කොහමද? ඉතින් මේ වගේ මේ ගොවියට පුළුවන් ඇත්තටම වගා කරන්න. මේවා මේ රටවල් වල මේ නෙවෙයිනේ. මේ ලංකාවේ සාරවත් පස්සේ රත්තරන් පොළවේ හොඳට වගා කරන්න පුළුවන්. හරිම රසායන. හැම ගොවියෙකුටම අවස්ථාව දෙන්න. දෙපයින් හිට ගන්න. එච්චරයි ඉල්ලන්නේ. බොහොම ස්තුතියි. ජය වේවා.